අපටත් රජෙක් ලැබෙයි නම් එදා කිරිබත් කඤ්ඤා පෙරහැරත් කරාඤ්ඤා සාදු නදෙන් ගිගුම් දෙඤ්ඤා දඬුවට උඩ පායා සඳවත දේවා හඬ මැද මහමැදුරේ මහ කඳු හෙල්වල හෙටත් සදනු ඇත ඔබේ නමින් තව මල් ආයේ උස්නිදහස් බව උපන් පොළොව මත සුරලව සැපතට උඩින් තියේ පියා දුන්නු ඒ පින් මහිමයගෙන නැතිවද ඔබ තව නිවන් දියේ නංවා ජය දද සිඳ බිඳරු පුනොද රණ බෙර හඬ දුන් මහතලේ අමනා සුළඟක පවාගෙයනු ඇත ජයකට හිත ඇති මිනිස් බලේ උස්නිදහස් බව උපන් පොළොව මත සුරලව සැපතට උඩින් තියේ කියා දුන්නු ඒ පින් මහිමයගෙන නැතිවද ඔබ තව නිවන් ගියේ සින්කඩ ගලපුර දඹුලු ගලේලෙන අභිසෙස් ගියයි හෙලේ කුලේ පන්නනල ඉහිරුණු පොළොව පුරා හෙට සියපත්හි නැහෙයි රතට රතේ උස්නිදහස් බව උපන් පොළොව මත සුරලව සැපතට උඩින් තියේ කියා දුන්නු ඒ පින් මහිමයගෙන නැතිවද ඔබ තව නිවන් ගියේ බින්දාදත් මන්ද මම මේ ඉපත් කරේ මේ ගම දාපු නෑම්බි ගැන වෙන්නේ වෙන නෑම්බියෝද අම්මේ හිත විශ්වෝපෙන් උන්නේ මය අම්මා දාන්න වෙච්ච එකට ඇද බානම් මුසාබස්බුගේ මූණෙන්ම පේනවා කල්පනාව නෑම්බිය ගැනේ කියලා මොන මූණෙන් පේනද වෙන මොනවද බොගේ මනමාලකම් මිසක්
සංදේශයක් තියේ බාර දෙන්න. මට ලබ් ලෙටර් එකක්. තමුන්න හැටේ වගේද පේන්නේ. අපේ රටේ දැන් හුස්ම ගන්න ටිකට විතරයි බදු නොගහන්නේ. ටැක්ස් නැතුව කොහොමද? ඉංගලන්තේ කොෆි මාකට් එක සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. අපි කොහොමද මේ රට පවත්වාගෙන යන්නේ? ඉතින් ඒකට අපේ බෙල්ල මිරිකල හරියනවා. බදු ගහනවට වඩා තමුන්න හැලා අපේ ඉඩම් කොල්ල කන්නත් පටන් අරන්. උඹලගේ ඉඩම්? මේක උඹලගේ ඉඩම් නෙමෙයි. දැන් මේක අපේ ආණ්ඩුවේ ඉඩම්. යකාගේ කෙලියක් නෙවෙයි. තමුන්න හැලා මතක තියාගත්තොත් හොඳයි. 815 උඩරට ගිවිසුමෙන් අපි මේ ලියලා දුන්නේ මේ රටේ පාලනය මිසක්කා මේ රටේ අයිතිය නෙමෙයි. මිනිස්සුયો ඔව්. අපි මිනිස්සුયો තමයි. අපේ දහමේ හැටියට මනුස්ස කියන්නේ මනසින් උසස් කියන එක. ඒ හින්දා අපි මේ පොළොවේ උපන් මනුස්ස. ටැක්ස් දාන එකයි. ඒවා ගලෝන එකයි. තීරණය කරන්නේ මම නෙමෙයි. අපේ ආණ්ඩුව. මගේ රාජකාරිය ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක කරන එක විතරයි. තමුන් නැහැ ආණ්ඩුව ගන්න තීරණ අපිට දැනුම් දෙන්න හේ. අපේ තීරණෙත් ආණ්ඩුවට දැනුම් දෙන්න. හොඳයි. මම දැනුම් දෙන්නම්. එහෙනම් මං ගෙවුම් එන්නම් කුංජි බණ්ඩාරේ. මං ගෙවුම් එනකම් ඔබ නැන්දටයි මාවටයි කීකෝරුව ඉන්න ඕනේ. මට මේක පරිස්සම් කරලා දෙන්න පල්ලි කුමරියයි යන්නේ. මට ඉතින් කෙල්ලටයි කොල්ලටයි කියලා ඔය මොකාටත් ඉන්නේ මේකන්න. ආයේ ඌව ගැන හැකහංකාවක් තියාගන්න උම්නා නෑ මලයන්ගේ. අපේ එකෙක් වගේ බලා ගන්න. ඉතින් පොඩි දරුවෙකුත් නෙවෙයිනේ. හිතුවක්කාරකමක් නම් ගෑවිලාවත් නැහැ. මේක මේ ගිනිගල් ඉලන්දාරියෙක් මාට අම්මගේ හුරතලේ හින්දා තාම පැටික්කා. අපුච්චි මම අම්මට කියන්න අපුච්චි. මම අම්මා බලන්න ඉක්මනට එනවා කියලා. ඒවා බැරිය. කොහොමදත් මා පුතා එක්ක යන්න මං ආපහු එනකම් තනියම වෙනව නෙවෙයි. මං ගිහිල්ලා එන්නම් අයියා. ගමේ ඉන්න නෑමිට අපුච්චිට පණිවිඩයක් යවන්න නැතිද? කොහේ ඉන්නු නෑම්බියෙක්ද?
උඩරට වලව්වල පුංචි කුමාරි හාමිලා ඇඟපත හිරියන්ටවත් උයන ගිහිවලට අතුදවක් දුන්නට කමක් නෑ ඕ. අම්මන්ඩිමනේ කීවේ. උයන ගෙයාවම දුන්වා දීවි. ඒ පැත්ත පළාතෙන්ට පායි කියලා. මොකද්ද මේ අම්මගේ හිතුවගේ හතරකම් මන්ත්‍රණය උයනගේ වැඩවලට අවුල් වෙන්නේ නැහැ කියලා අම්මන්ඩිමට දොස් කියනවා අප්පුච්චේ. වැඩ ගන්නට හිතාන නෙමෙයි මං කිව්වේ. ඇඟපත හිරියරෙන්ට හිතාන. අපට හටන් ශාස්ත්‍රයේ දුන්න පණිකිරාල වෙච්ච ගලබඩ මහනිලමේ මුලින්ම අපට දුන්න කාර්යය තමයි අතින් පොල්ලෙලි ගන්න. ඒකෙන් අපේ ධාරණ ශක්තිය හොඳින් වර්ධනය වුණා. අපේ කුඹුරු හැවේ පොල් කොටන් කර බැඳගෙන. ඊට පස්සේ දෙපායෙන් ඉඳන් කමතේ වී කුරුණි ගණන් ගෙනාවේ අපේ කරපිටින්. අපි අංගම් මඩිල් සේරම එකතු වුණා ඖෂධ හොයන තරගෙට. ඉතින් ඒකෙන් අපේ ඖෂධ හොඳට අඳුරගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි. ඒ ඖෂධ ගම්මණ්ඩියේ කැලෑරෝදේ තියෙන කොහෙද කියලත් අපි අඳුරගන්න හුරු පුරුදු වුණා. ඇත්තෙන්ම අපි හටන් ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ජීවිතෙම. ඒ ජීවිතයට අංගම් මඩුවේ ප්‍රගුණ කරපු භාවනාවත් විනයක් එකතු කළා. අපිට කොහෙන්ද එහෙම නිදහසේ ශාස්ත්‍රයේ පිහිටන්ට වරම. ඒක නිදහසක් විතරක් නෙමෙයි මාදු. ඒ බියුනේ හැම අතින්ම ශක්තිමත් නිවහල් අදීන විනයවත් මිනිහෙක්. සුද්දා අපේ හටන් ශාස්ත්‍රයේ තහනම් කරලා වැටබැන්දේ අන්නේ ශක්තිමත් නිවහල් විනයවත් මිනිහට. I told you not to let these people come here. Now they finally ended up in my office. The monk, Kudapola. He messed everything. He drove my soldiers away. Is it Kudapola that commands these soldiers? Or is it you, Mr. Watson? You mean to tell me that our armed soldiers can't control these villages? Shame on you. The problem is not the people. It's the monk. He's not even afraid of guns. I don't care about these stories. This just can't happen again. If you let me handle it my way, it will not happen. What method do you suggest? Shooting one or two people. Still too early for that. If that happens, I will get into trouble. Best thing to do is that the monk dies in secret, and the rest will also be silent. Is that your way? Let's do it that way. However, the responsibility is yours.
අපිට මේ වලව් අසරම වැදිලා ඉන්නකොට පාළුයි වගේ නම් වරෙන් මාත් එක පොඩ්ඩක් ගම්මන්ඩිය පැත්තට ගිහිල්ලා එන්න. තාම ගමන් කෙරෙත්තු වාගේ. අයියන් ගියුන් එන්න. දෙතුන් දවසකින් බැරි අපිට ගම්මන්ඩිය ඇවිදින්න යන්න. එහෙමනම් කාරියක් නැතුව. නෑ ඉතින් මේක අස්සරම වැදිලා ඉන්නකොට උඹට එපා වෙයි කියලා හිතලා මම මේ කතා කළේ. එවනම් මලේ මං ගිහිල්ලා එන්න. මොකද අපේ අයියන්ද කියන්නේ? මොකද නෑ. ඉතින් කම්මලි වගේ නා ගම්මන්ඩිය ඇවිදින්නේ මොකද? ඕන් හුරු වෙන්නේ එහෙම නෑ අපේ අයියන්ඩිගේ කදේ වෙල්ල රෝන්ද එහෙම යන්න. මං කියුවා දෙතුන් දවසකින් ගියාම බැරි අය කියලා. මොකටද එහෙම කියුවේ? නැත්නම් අයියන්ට හිතාවේ මං ඊළඳට වෙනවා කියලා. එව්වෙන් ඇති බගක් නෑ. වැටෙන්නේ නෑ රස්තිය ආදුවට. නගන්ඩි. මං නගන්ඩි නෙවෙයි. මං හින්නි මෑනිකි. මොකද දැන් කියන්න ගියේ? නෑ මම මේ හැව්වේ කාලේ පන්සල මෙහෙට දුරද කියන්නේ. ඒ හැට දුරක් නැතුව. මොකද? ඔය හැම වෙලේම කල්පනාවට ගන්න නෑම්බින්නේ ඒ ඉසව්වේද? මාත් එක්කලා මහතරම් මහපිරිවෙනේ අකුරු කරාපු සුකුතුන් වහන්සේ වැඩින්නේ ওই කහල්ලේ පන්සලේ. ඒ හන්දයි. උන්වහන්සේත් පටලවල කියන මුසාවාද වලට අපි රැවටේ.
මුලින්ම බුලර් අපේ ලියමන විහිළුවකට අරගෙන වගේ තමයි හැසිරුණේ. පස්සේ ටිකක් අපි තදින් කතා කරාම මිනිහාගේ අවධානය අපේ ලියමන වෙත යොමු වුණා. අනේ හැබෑවයි කුඩාපොළ උන්නාන්සේ එතනට නොවඩින්ද ඉන් තේරුවෙන්ම ඔය සුද්ද අපිට වෙඩි තියනවා සිකුම්. එදා උන් අපිට ඇත්තටම වෙඩි තියන්න හැදුව වෙන්නත් පුළුවන්. එහෙම නැතුව උන්ගේ තුවක්කු පෙන්නලා අපිව බය කරන්න හැදුව වෙන්නත් පුළුවන්. හැබැයි බුලර් අද හැසිරිච්ච හැටියට එදා කුඩාපොළ උන්නාන්සේ අපි ඉන්න තැනට වැඩම කරලා අපි බුලර්ගේ කාර්යාලයට යන එක නැවැත්තුවේ නැත්තම් ඉන් තේරුවෙන්ම උන් අපිට වෙඩි තියන්න තිබ්බා. කොහොමින් කොහොම හරි ටොරින්ටන් නාන්ඩුකාරයා කලබල කරන එවුන්ට වෙඩි තියන්නමනේ අන කරලා තියෙන්නේ. අපි කරාපු කලබලයක් නැහැ නෝවේ. අපිට ඕන කරේ අපේ ආසන්නයේම ඉන්න ආණ්ඩුවේ නිලමක්කාරයින්ට උම්පනෝපු බදුව ගැන අපට තියෙන විරෝධය කියාපාන්ට. එතෙන්ට අපර සාජනුයි උගේ හේවායෝයිනේ එතන කලබලයක් ඇති කරන්න උත්සාහ කළේ. හොඳ වෙලාවට කුඩාපොළ උන්නාන්සේ වැඩම කළේ. එවුන් මෙතන වෙඩි පත්තු කරන්නම නෑ දතකෑයි. මොම වුණා. අපි තාම සීකල්පනාවෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. මේ හැමදෙයින්ම තේරෙන්නේ සුද්ද අසාධාරණ විදියට බදු පනෝලා ඒ වරද නිවැරදි කරන්නේ නැතුව ඒකට විරුද්ධව ඉන්න අපිව මර්ධනය කරන්න. එහෙමයි කියලා ආපස්සට යන්නත් බෑ නේද? ආන්න ඒක හරි. අපි ඉන්න ඕනේ කැත්තට පොල්ල වගේ. අපි අන්නේ වගේ සටන් වදින්න ඕනේ මේ බදු ප්‍රතිපත්තිය ආපහු හරවනකම්. හැබැයි අපි හිතන තරම් ලේසි වෙන්නේ නෑ සුද්දත් එක්ක ඔය හැප්පිල්ල. ඔව් බෝලව. අපි හැප්පෙන්නේ එසේමසේ જાතියක් එක්ක නෙමෙයි. මුළු ලෝකෙටම කොඩිය දාපු සුද්දගේ කිරීටෙත් එක්ක. අපි අපහසුයි කියලා අතරපු જાතියක් නෙමෙයි. අපහසු දේ කරලම පස්ස බලපු જાතියක්. ඒ නිසා අපි සුද්දත් එක්ක හැප්පෙන්න ඕනේ. අපි පසුබට වෙන්නේ නැතුව සුද්දත් එක්ක හැප්පෙන්න ඕනේ. ඉතින් ඔන්නේ අපි බුලර්ට බාර දීමු ලිපියටත් ඔවුන් සැලකිල්ලක් නොදැක්වුවොත් අපි මොකද කරන්නේ? පිළිනොගත්තොත් අපි යනවා ටොරින්ටන් ගාවට. ටොරින්ටන් ළඟට? ඔව් ටොරින්ටන් ළඟට. මේ රටේ සුද්දන්ගේ ඉන්න මහ එකා ගාවට ටොරින්ටන් ආණ්ඩුකාරයා ගාවට. එදාට අපි ටොරින්ටන් ගාවට යන්නේ මේ කන්දෙනුවර ඉන්න මිනිස්සු විතරක් එක්කාසු කරගෙන නෙමෙයි මුළු රටේම ඉන්න මිනිස්සු එක්කාසු කරගෙන. මාධව වස්ස වරදක්ද කරලති ගලබොඩ මහනිනමගේ පටන් මාරලියේ මුතුම් මිත්තන් ඉදිරියේ දුන්න දිවුරුම අමතක වුණාද මාදූට ඇත අමතක කළාද? මම මොහොතක් පමා වුණා නම් කුඩාපොළ උන්වහන්සේටම වෙඩි තියා දමනවා සිකුරුයි අප්පොච්චි. ඒ වෙලාවේ උන්වහන්සේ බේර ගන්නා කාරණේ ඇරෙන්න වෙන මොනවත් කාරණයක් ගැන හිතන්න මට වෙලාවක් තියුන්නේ නැහැ. මට හිතාගන්න බැරි මින් මනසට වනදේ. ඉංග්‍රීසියට අංගන් ශාස්ත්‍රය කියන්නේ නෑට අඳකොළ ගාන. 818 කැරැල්ලෙන් අහුවෙන් පහු අංගම් පනික්ක රාල්ලා හොය හොයා වෙඩි තිබ්බේ. ඒකත් මදිවෙලා නීති අනපනත් අදල අංගන් ශාස්ත්‍රය තහනම් කරලා අංගම් පුහුණුවෙන එක දුරදෙන වෙඩි තියන් තරම් වරදක් විදියට නම් කළේ. අපේ ගලපොඩ පරම්පරාවේ සටන් ශාස්ත්‍රයේ මහවුරුමක්කාරය වුණු ඒ දටුවාවේ කුමාරිහාමගේ බල පරාක්‍රමය පැතුරුණු අලුත්නවර තිබුණු අංගම්බොඩ පොළොවට පාත්තෙද්දිත් අපේ පරපුරේ සටන් කලාව ආරක්ෂා කරගන්න බාධක මැද්දේ කටයුතු කළේ කොහොමද කියලා මාද දන්නවනේ. අනේ අප්පුච්චි මම ඇඟට කඩා පැනලා සෝලි තිබ්බනම් මට ඒක උහුල ගන්න පුළුවන්. ඒත් ඔය විදියට මතුරුන එක මම හිතට බරයි. මොනවා වුණත් මං කොහොමයි උන්වහන්සේ ඒ වෙලාවේ බේර නොගෙන ඉන්නේ? නැtei කියලා මා කියන්නේ. අනික මම මොකවත් වැරද්දක් කරේ නෑනේ අප්පුච්චි. උන් පැය දෙක තුනකින් උන් හිටතනින් නැගිටලා ආවේ.
අඩුම තරමේ එවුන් තියා කුඩාපොළ උන්වහන්සේවත් දන්නේ නැහැ නේව. ඒ කාර්යකරේ මංගේ කියලා. උන් දෙතුන් පැයකින් නැගිටින එකයි මා දුප්පරා. ඒ කිව්වේ උන් දෙන්න පැය ගානක් සීමූර්ජාවලා ඉඳලා නැගිටලා ගිහිල්ලා ඔය වග විස්තර කියපුවාම දන්න අය දන්නවා මේ අංගන් සටන් කලාවේ මහ ඉහළින් ප්‍රගුණ කරපු එකෙක් දුන්න පාරක් කියලා. ඒකෙන් ඉංග්‍රීසියා සහසුද්දෙම දැනගන්නවා අපේ උන් තාමත් හොර රහසේ අංගන් ඊළංගන් සටන් පවත්වගෙන යනවා කියලා. උන් නිරපරාධි ගම්මුන්ට පීඩා කරයිද අපොච්චි? පීඩා කරලා නිකන් හිටියොත් මද? නිකර්නේ මිනිස්සු මරා දමන්න බැරි කමකුත් නැහැ. මේක වෙන්න දෙන්න බෑ. එහෙම මොනෝතේ වරද මම මයි පිට පවර ගන්නවා. එතකොට බැරිය පරම්පරාවටම වෙඩි ගන්න. උදේට නැගෙන පිණිස ඇදලි ගානේ ළමයෝ පෙනිලා දිලිසිලා මැකිලා යනවා. තාටේදී අපිත් රැල්ලට ගෙහුම් හටන් කළානෝ. කී දහක් නම් මරුන් කෑවා. තවත් කී දහක් තමන්ගේ ජීවිතේ හොඳම කාලේ හිරගෙවල්ල තැපුවත්. මට ඔය ළමයින්ගේ අප්පුච්චි මොන ගහන්නේත් එහෙදි තමයි. ඕන් අපුච්ච මේ පාර නම් අපේ උවන්ට හිරේ විලංගුවේ වැටලත් නතර වෙන්න බැරි වෙයිවත්. ඒ මොකද පුතා ඒ? ටොරින්ටන් ආණ්ඩුකාරයා කැප්ටන් වොට්සන්ට අනනියමෙන් බලය දීලලු. පෙරහැරවල් වල යන කලබල ඇති කරන උවන්ට වෙඩි තියන්න. එහෙම වෙඩි තියනවා රටේ බොහෝ තැනක බොහෝ පිරිසකට වෙඩි තියන්න වෙයිමයි හිතේ. එහෙම නොකර ඉන්නේකුත් නෑමයි හිතේ. නගන්ඩි මටත් ඩිංගිත්තක් යන්නාවන දිය තත්තේ හිටිට ඇන්ඩි මං ගේන්න කොයිද මන් දන්නේ අපේ අයියන්ඩි ආවයි කියලා එහෙනම් අයියන්ඩි මේක බී හිටින්න බීන එක මට පොන්න බැරියේ අපේ ලුණු කච්චේ මේ අපේ බත් අම්මට වැරදිලා මා හිතේ. දැන් අපි මොකද කරන්න අපිරිලමේ? මේ සිද්ධිය පිටට යනවා නම් යන්නේ උන් දෙන්නගෙන් විතරයි. එහෙනම් ඉතින් අපි උන් දෙන්නව සදාටම ගොළු කරමු. but නොගුණේ දරනවා. එහෙම ගලොත් ඉංග්‍රීසිය දැනගන්නවා එකලේ අංගන් ශාස්ත්‍රය ගැන ප්‍රගුණ කරපු කෙනෙක් කියලා. එහෙම නැතුව වෙන ජගතෙකින් ගියේ එහෙම කාරණාවක් කරන්න. කරනා යමක් ඉක්මනින් කරන්ට වෙනවා. කල්දමන්න නැතුව. එහෙනම් ඒකෝමික කුරුමේ අපිට මේ රහස රැක ගන්න ඇත්තේ. ඒ මොකද රණ? එහෙනම් අපි උන් දෙන්න විවරයක් කරලා මහකලේ කවුරුත් නොයන නිසවක කැලේ ගහමු.
මමත් ඔය ගැන හිතුවා. ඒත් උඹලට පරපණ නහන්න යෝජනා කරන්න බැරුවේ මං හිටියේ. නිලමෙලයි පරම්පරාව වෙනුවෙන් පණක් නහන්ට නෙව. අපේ පණ උනත් දෙන්න අපි බැඳිලා ඉන්න මග අපේ නිලමේ දන්වා නෙව. එහෙනම් යෝජනාව ස්ථිරයි. ඒකයි සැලසුම. කොහෙද මේ ආයි හැරෙන්නේ? කවුරුත් අකමැතින් මම මොකටද මේ හිරද? මට දිවුරලා කියන්න පුළුවන්. ආයේ මායාතින් එහෙම වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ අපුච්චි. බලල්ලු ගොදුරකට කුරුමානම් අල්ලනවා වගේ.